morning. Good morning. සුදු මැණික. අද තව vlog එකක්. අපි යනවා ඇඩිලේඩ්. Bye. අපි අද උදෙන්ම නැගිටලා යනවා. ඔව් දැන් අපිට වෙලාව 4:46යි. දැන් අපි එයාපෝට් යනවා. එයාපෝට් එකේදී අපි හම්බ වෙමු එහෙනම්. තාම නිදිමත අපි යන ගමන් නිදා ගන්නවා නේ. ඔව්. දැන් මෙහි වෙලාව කීයද? 4:47. අපි ඔක්කොමලා යනවා අයියා තාත්ති එනික පුතාගේ අම්මා වේනුගේ පුතා අපි ඔක්කොම යනවා. අපි ගිහිල්ලා ඔයගලන්ට කියන්නම්. බයි. Bye. ආමුදුරුව මොකක් හරි පණිවිඩයක් කියලා තාත්තා වගේ ඉන්නගෙන පන්සලට මොකක් හරි වෙන වැඩසටහනක සාකච්ඡාවකට ස්කෝලට ගියාම කෝ ළමයි ගැන මේ ඇවිල්ලා හිටියා කියලා ඊට පස්සේ බලනකොට අපි දෙන්නනේ අම්මා අයියා වල්ලගෙන දුන්නා පාර මාව ඊට පස්සේ ආයි මම පැයක් විතර පැනලා ඉඳලා ගෙදර එනකොටත් ආයි පැන්නම ඔය පිටිපස්ස රබර් වතු ඒවා දිගේ දෙලෙව්වා තාත්තට දුවන්න පුළුවන් ඒ වුණාට ඉතින් මාවල්ලන්න බෑ. Hello everybody, welcome back to my channel. ඔයාලට කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඉන්නවද? ඔන්න කොහොම හරි මම මේ vlog එකත් edit කරගන්න පුළුවන් වුණා time හදාගෙන. ඉතින් ඔයාලා කලින් දැන් අහගෙන හිටියා නම් දන්නවා මම ඔයාලව කොහෙද එක්කන් යන්නේ කියලා. අපි අද යනවා ඇඩිලේඩ්. ඉතින් එන්න මමත් ඔයාලව එක්කන් යන්නම්. අපි එක්ස්පීරියන්ස් කරන දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේ ට්‍රිප් එකේ අපි ඔක්කොම යනවා. ඔක්කොම කියන්නේ රුෂිත අයලාට එන්න වෙන්නේ නැහැ. ආශනල් අයියත් නැහැ. ඉතින් දිලින අයලයි අපි තමයි යන්නේ. තව අයියා කෙනෙක් අපිට ඇඩිලේඩ් වලදී එකතු වෙනවා. ඒ කවුද කියලාත් බලන්න. ඔයාලා සමහර අය නම් දැන් දන්නවත් ඇති ආ කවුද කියලා. ඉතින් මම යාව ඉස්සරහට පෙන්නන්නම්. හරි එහෙනම් අපේ ට්‍රිප් එක ඔන්න පටන් ගත්තා. අපි Adelaide වලට යනවා for 2 days. So let's see what's gonna happen in Adelaide. ඉතින් මෙල්බර්න් to Adelaide ලොකු වෙලාවක් ෆ්ලයි කරන්න නැහැ. maximum 1.5 hours වගේ. මම නම් කරේ මේ ෆ්ලයිට් එකේ නිදාගත් එක විතරයි. මොකද ඊයේ අපේ ග්‍රැජුවේෂන් එක තිබ්බා. ඔයාලා කලින් වීඩියෝ එක බැලුවා නම් දන්නවා. අපි ඊට පස්සේ ඩිනර් අරගෙන ගෙදර ඇවිල්ලා රෑ වෙලා ටිකක් වෙලා ඉඳලා මොකද අපි බෑග්ස් පැක් කරලා තිබ්බෙත් නැහැ. ඉතින් ඊට පස්සේ අද උදේ පාන්දරම 3ට විතර නැගිටලා තමයි එන්න පිටත් උනේ. ඉතින් අම්මිටයි තාත්තිටයිත් ගොඩාක් ටයර්ඩ්. මොකද අම්මිලා ආපු ගමන් අපි හෙට යනවා මෙහෙට යනවා. ඉතින් ඒත් කොහොම හරි අපි මේවා ඔක්කොම එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා කොහොම හරි අපි යන්න පිටත් උනා. පුළුවන් හැම අවස්ථාවෙම අපි ඉතින් චුට්ටක් නිදාගත්තා. දැන් අපි ඔන්න ඇඩිලේඩ් එයාපෝට් එකෙන් එළියට ආවා. ඇවිල්ලා අපි දැන් අපේ වෑන් එකත් අරගෙන දැන් අපි යනවා උදන්ත අයව පික් කරන්න. පේනවනේ අපේ අයියා නිදි. එයාට පොඩ්ඩක් අසනීපයිත් වගේ බට් නැග්ග ගමන් ඉතින් අර නිින්ද ගියා. ඉතින් ඊට පස්සේ ඔන්න බලන්නකො කවුද ඉන්නේ කියලා. ඔයාලා දන්නවද බලන්නකො දැන් මෙයාව. මෙයා ඉන්නේ ඇඩිලේඩ්. ඉතින් මෙයා තමයි අද අපේ මේ ටුවර් එකේ අපි කට්ටියගේ ටුවර් ගයිඩ්. ටුවර් ගයිඩ් කොච්චර හොඳද කියනවා නම් අපිව ඉස්සල්ලාම එක්කන් ගියේ එයාගේ යුනි එකක් පෙන්නන්න. ඊට පස්සේ අපි තැන් තැන්වල ගියා. බං කියන්නම්කෝ ඔයාලට ඉස්සරහට මොකක්ද වුනේ කියලා. ඉතින් පේනවද මේ දෙන්නගේ ලස්සන බලන්නකෝ. කියුට් අනේ. කොහොම හරි අම්මි මයි අද අක්කයි නංගි වගේ මැචින් තමයි අඳන් ඉන්නේ.
ඉතින් අපි ඔන්න ඔහොම තමයි දැන් ටක් ගාලා ගියා. එයාගේ යුනි එක බලන්න. ඇවිද්දා ඔන්න බලන්නකෝ. මේ පාර ලයිබ්‍රරි එකක් පෙන්නන්න. වයිමල්ලි ඔයා මගේ වීඩියෝ එකට හායි කිය. හෙලෝ කොහමද වෙල්කම් ටු ඇඩ්ලේඩ්. මොකද්ද? අප්පට සිරි ඒක. අපි සිංහලෙන්ද කොල කරුණා මෛත්‍රී වගන්ති මාත්‍රී වකාන්ති මානිනා උඩම්මා උඩ කවුරුණා. හරි අමාරුවෙන් තමයි ලියලා තියෙන්නේ. නෑනේ උඹ අරන් ගියේ නෑ. කී පාරක් ආවනේ පැති. අයි උදන්ත අයියාගේ යුනි එක ඔව් වන් තාතිලාව ලංකාවට යවත් තව කෙට්ටු කරලා යවුවොත් එහෙම උදන්ත ගොඩාක් කට්ටියට ඇවිදලා මේ හරිම අමාරුයි. ඉතින් කොහොම හරි යුනි එක බැලුවා. උදන්ත අයියාගේ ලයිබ්‍රරි එක ඔක්කොම අපිට පෙන්නුවා. ඉතින් අපි බැලුවා. ඊට පස්සේ කොහොම හරි අම්මිවයි තාත්තිවයි ඉතින් ඔය ඔක්කොගෙම එකගෙන ගියා. හැබැයි ලස්සනයි යුනි එක බොරු කියන්න ඕනේ නැහැ. හරිම ලස්සනයි. මේ උනාට ඉතින් ඇවිදින්න ගොඩාක් තිබ්බා. ඇවිදින්න එක හරිම කම්මැලි. But it's okay උදන්තයි, we appreciate your effort. ඉතින් මෙයා ඊට පස්සේ අපි එක්කන් ගියා. දැන් අපි ඉන්නේ ඇඩිලේඩ් සිටි එකේනේ. ඉතින් සිටි එකේ තියෙනවා කිව්වා රන්ඩල් මෝල් එක. ඒකේ ස්ට්‍රීට් එකක්. ඒක ඉතින් අපි ටිකක් ඇවිද්දා. ඒක ඉතින් ස්ටෝර්ස් එහෙම ගොඩාක් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි දැන් ගොඩාක් ඇවිදලා මහන්සියෙන් හිටියේ. ඊට පස්සේ අපිට බූස්ට් එක හම්බුණා. අපිට අග්ගාලා එකෙන් ජූස් එකක් ගත්තා. මොකද ඇක්කොටම මොනවා හරි බොන්න ඕනි කියලා තමයි කිව්වේ. ඉතින් මොකද අපි ගොඩක් මහන්සියෙන් තමයි හිටියේ උදන්ත අයියාගේ යුනි එක බලලා. ඉතින් ඒ නිසා ඒකත් දැන් හරි. ඉතින් ඔහොම අපි රන්ඩල් ස්ට්‍රීට් එකේ ඇවිදගෙන එනකොට look what we found. We found tres leches. Oh my god, my absolute favorite. Pistachio is my go-to flavor and this one looked so good. I literally wish I had it right now. Siti and Kasunyak මේක බලනවානේ. දැන් ඔයාලට මතකද ඒකේ රස? If you have tried tres leches before, you know exactly what I'm talking about. මම මේ කියන්නේ අර ලංකාවේ මම දන්නවා දැන් ලංකාවෙත් මේක tres leches එක viral වෙලා තියෙනවා ටිකක්. හැබැයි මම කියන්නේ අර අයිස්ක්‍රීම් දාලා එහෙම හදන එක නෙමෙයි. real tres leches එක. ඒක කාලා බලන්න. Oh my god, that's delicious. මෙතන තව flavors ටිකක් තිබ්බා. strawberry, biscoff and chocolate. But anything with pistachio, I'll say yes without even thinking twice. Pistachio තියෙනවා මට වෙන මුකුත් ඕනේ නැහැ. pistachio වලට මම හරිම ආසයි. අම්මී තාත්තීත් ගොඩාක් ආසාවෙන් එක කෑවා. ඉතින් ඒ තරමට එක අපි අත්‍තරම ඔක්කොමලා හරිම ආසාවෙන් කෑවා. ඒ තරම්ම එක රසටම තිබ්බා. අංකල් ඉතින් මොනවද ඔය ට්‍රිප් එක ගැන කියන්න තියෙන්නේ මේ දැන් තාම අපි ගියේ නෑ තැන් වලට. ඔව්. යන්න තරකුත් නෑ මේ දැන් තාන් ආපු සෝෆා මොනවද තාත්තා ට්‍රිප් එකක් ආවද? නෑ තව බලන්න දේවල් තියෙනවා බය වෙන්න එපා අංකල්. අපි පෙන්නන්නම්. හරි. අංකල් බෝල 3ක් බැලින්න දෙකයි තියෙන්නේ බෝල දෙකයි හැබැයි මේක වතුර හොයාගෙන යන ගමන ඔව් මේ ලස්සන මල් නම් තියෙනවා. ඔයාගේ vlog එක නියම් behind the scenes වගේ නේ. ඔව්. වයි මල්ලිගේ behind the scenes බලන්න ඕන නම් මගේ vlog එක බලන්න. අන්න හරි. මේ මොනවද මේ කුකීස් උත් තියෙනවා. මේ කුකීස්. ඕකේ. දැන් අපි ඉතින් කාලා ජූස් එකක් බීලා දැන් ආයි අපි දැන් ඔයාලා දැක්කනේ අර කලින් අපිව එක්කන් ගියේ අර මම ඔයාලට පොඩ්ඩක් පෙන්නේ අර චූටි බෝල දෙකක් තියෙනවා. අනේ බෝල දෙක පෙන්නන්න තමයි මෙච්චර වෙලා අපි ඔය ඇවිද්දගෙන එක්කගෙන ගියේ උදන්ත අයියා. හැබැයි අපිට කිව්වේ එතන 3ක් තියෙනවා කියලා. හැබැයි 3ක් තිබ්බේ නෑ. 2යි තමයි තිබ්බේ. ඒ දෙක බලලා ඒ කොනේ ඉඳන් ආය අනිත් කොනට අපි ආපහු ඇවිදගෙනම ආවා. දැන් අපි ආය යනවා අපේ වෑන් එකට ගිහිල්ලා ඊළඟට අපි යනවා ස්ට්‍රෝබෙරි පිකින්. උදන්ත අයියා මෙන්න මේකට මොකද්ද කියන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න ඔහොමම මට මතක නෑ ඒකට මොකද්ද කියන්නේ කියලා.
ඉතින් ඊට පස්සේ අපි ඔතනත් ෆොටෝස් ටිකක් අරගෙන අපේ ගෲප් ෆොටෝස් ඒ ටික අරගෙන අපි දැන් යනවා ස්ට්‍රෝබෙරි පික් කරන්න. මෙතන අපි එනකොට අපිත් හිතුවා පරක්කු වෙයිද දන්නෙත් නෑ කියලා. අපි තව වෙන කොයි හරි යන්න ප්ලෑන් කරා. හැබැයි ඒකට අපිට යන්න බැරි වුණා. මේ ඇඩිලේඩ් වල වූල්වර්ත්ස් කෝල්ස් ඔක්කොම 5 වෙනකොට වහනවා. ඉතින් ඊට කලින් ඒ ඔක්කොමත් කරගන්න ඕනේනේ. මේ ඇඩිලේඩ් වල ඒ ඔක්කොම වහනවා. වීකෙන්ඩ් එක වල එහෙම ඔක්කොම ඒවා වහනවලු ඉතින්. ඊට කලින් ඔක්කොම ඒවා කරගන්න ඕනේ. ඊට කලින් අපි ටක් ගාලා ඒ ටිකත් අරගෙන ස්ට්‍රෝබෙරි පික් කරන්න. මේක නම් මාරම ෆන්. අපි ගොඩාක් එන්ජොයි කරා. ඒක ඇත්තටම ෂෝක්. ඉතින් මේගොල්ලෝගේ මෙතන තියෙනවා on site farm shop එකක්. ඒක තමයි මේ ඔයාලා දැන් දකින්නේ. මෙතන තියෙනවා chutneys, gourmet relishes, එතකොට sauces and jam. මේ හරිම රසයි. pure 100% natural jam හදලා තියෙන්නේ ඒගොල්ලොම හදපුවා. ඉතින් අපි ස්ට්‍රෝබෙරි පික් කරලා ආවිල්ලා අරගෙන යන්නත් ගත්තා. ගෙදර අරන් එන්නත් ගත්තා. අම්මා next week ආයෙ යන හින්දා අම්මා ගෙදර අරන් යන්නත් ජෑම් ගත්තා. ඉතින් ඊට පස්සේ මේගොල්ලෝ අපිට මේ බොක්ස් එකක් දෙනවා. එක්කෙනෙක්ට එක ගානේ මේ බොක්ස් එකක් දෙනවා. ඒ වුණාට ඉතින් අපි එක්කෙනෙක්ට එක ගත්තේ නෑ. මොකද එච්චරම කොහොමත් අරගෙන වැඩක් නෑ නේ. ওই බොක්ස් එකක් ෆුල් වෙන්නම අපි ස්ට්‍රෝබෙරි පික් කරලා කඩාගෙන අරන් එන්නේ නෑනේ. ඉතින් අපි ගොඩාක් කෑවා එතනදී. ඊට පස්සේ අපි ඔන්න මෙන්න මෙතන ෆොටෝ එකක් ගන්න ඕනි කිව්වා. ගොඩාක් ලොකු ඩිස්කෂන් එකකට පස්සේ අපි ඩිසයිඩ් කරා ස්ට්‍රෝබෙරි පික් කරන්න කලින් ෆොටෝ එක අරන් යනවා කියලා. ඉතින් මෙතන තමයි අපි ෆොටෝ එක අරගෙන මේ ඊට පස්සේ අපි ගියා පල්ලෙහාට ස්ට්‍රෝබෙරි පික් කරන්න. පේනවනේ කට්ටිය ලස්සනට ඔලු ටික දාගෙන ඉන්නවා. බලන්නකෝ අම්මලා දෙන්න ඔලු ටික දාගෙන ඉන්නවා. අපේ තාත්තිගේ ඔලුවත් උඩින් චූටියට පේනවා. ඒතර ෆොටෝ එක හරි ලස්සනයි. මම ඔයාලට දාන්නම් මේ ෆොටෝ එක. වයි මල්ලි. ඔයාගේ channel එක අපි ප්‍රොමෝට් කරලා ගමු. ඔයා කියන්න ඕනේ. මොකක්ද කියන්න ඕනේ? අපි දෙන්නගේ channel එක subscribe කරන්න. ඔව් ඒක තමයි මේ මොනවද ඔයා මගේ channel එක බලලා නැත්නම් please subscribe මේ වයි මල්ලි. මම පොඩි comedy sketches හදනවා. දැන් මේ තනුජි moments with තනුජි video YouTube channel එකටත් please subscribe. මේ අපි හොඳ action ගේනවා. මේ trip එක දැන් මේ trip එකේ edits ටික ළඟදී මෙයි ඔයාලට බලා ගන්න පුළුවන්. මේ trip එකේ contents උත් අපි අලුත් ටිකක් කරනවා. ඔව් අනිවාර්යෙන්ම අපි මේ පොඩි skits ටිකක් ගහන්න බලාගෙන ඉන්නවා මේ දවස් දෙකේ. ඔයාලා stay tuned. ඔව් ඔයගොල්ලෝ කැමති නම් share කරන්න යාළුවන්ට subscribe කරලා තියාගන්න. අනිවාර්යෙන්ම. හරි මේ ඩීලියා ගන්න. අපි කියමු දුදන්තයි එන්න. මෙහෙට. මේ අන්න මේ කොපි කරනවා. හිට් එකක් දෙනවා. කමන්නේ අවුලක් නැහැ. ඇහෙන්නෙත් නැහැ කියන ඒවා. අපි ඕවට සැලෙන්නේ නැහැ. අපි සැලෙන්නේ නැහැ. මෙහෙමයි අපිට subscribersලා අඩු වුණාට අපි වැඩේ කරගෙන යනවා. අපි වැඩේ නවත්තන්නේ නැහැ. අද සබස්ක්‍රයිබර්ස් 1000යි. ඒ පොඩ්ඩට බලමු බූස්ට් දැන් අපි ස්ට්‍රෝබෙරි පික් කරන්න යනවා. මේ බලන්න මේ වගේ ස්ට්‍රෝබෙරි වතු මේ ඇඩ්ලෙඩ් වල විතරයි තියෙන්නේ. ඔව් අපි ඇඩිලේඩ් ආවා මේකට විතරයි. ස්ට්‍රෝබෙරි ෂෝක් ගත්තා බේරෙනවා ස්ට්‍රෝබෙරි. වරින් ස්ට්‍රෝබෙරි යයිති කාලේ. මේ පොන්දේලාට රුචි හිට කෙනෙක් නැත්නම් කින් කතා කරන්නේ කපින්න. ඔව් නෑ ලෑන්ඩ්ලෝඩ්. ලෑන්ඩ්ලෝඩ්. රුෂිතයි තාත්ති හෙලෝ කොහමද ඔයාට? ඔව් අපි ඉන්නෝනේ කතා කරන්නේ. ඇවිල්ලා අපි මෙල්බන් වල ඉඳන් ආවේ. ඔයා කොහෙද? වයි මල්ලි කනවා පේනවනේ. නාරු ස්ට්‍රෝබෙරි ඇඩ්ලෙඩ් වල විතරයි මේවා තියෙන්නේ. ඔව් හැබැයි රහයි ආ. ඇත්තටම රසයි. තාත්ති මේ රසයිනේ. මේ අස්සේ තියෙනවා ෂෝක් එක. මේක දැන් මේ සමහර ඒවා මේව හොඳ වුණාට මේ පැත්තෙන් හරි නෑ. අයියේ. කොහමද ස්ට්‍රෝබෙරිස්? ස්ට්‍රෝබෙරිස් හොඳයි නියමටම තියෙනවා. ෆ්‍රෙෂ්ලි පික්ඩ්. තාත්තිට කොහමද ස්ට්‍රෝබෙරි පිකින් එක්ස්පීරියන්ස් එක? amazing. love it. ඔන්න මම පෙන්නන්නම් මේ අස්සේ තියෙනවා මේ
තියෙනවා. ලස්සන ෂෝක් එක. ඉන්න බලන්න. මේ happy. dah. දැන් අපි ස්ට්‍රෝබෙරි පික් කරලා ඉවර වෙලා අපි ආවා අපේ මීල් එක ගන්න. මෙතන ගොඩක් ෆේමස් කියලා කිව්වා මේ රෙස්ටුරන්ට් එක. මේක ශ්‍රී ලංකන් ඕන කෙනෙක් ඉන්නේ. මාරම රසට තිබ්බා. හොඳම ෂෝක් one of the best platters I've ever had. ඉතින් රසටම තිබ්බා. ඉතින් ගොඩාක් අපි ඔක්කොමලා එන්ජොයි කරා ස්ට්‍රෝබෙරි පික් කරන එක. ඊට පස්සේ අපි ආවා අපේ Airbnb එකට. මෙතන view එක oh my god guys බලන්නකෝ view එක අපි ආපු වෙලාවත් එක්ක sunset එකත් ගානටම set වුණා. wow what a view මාරම ලස්සනයි මේ view එක. ඉතින් අපි මෙතන ගොඩාක් වෙලා ඇත්තටම ඔහොම එළියට වෙලා හිටියා. මෙතන අතන එළිය ඩෙක් එකක් පේන වලට අපිට එතනට යන්නත් පුළුවන්. අම්මා පල්ලෙහා ඉඳන් ෆොටෝස් ගන්නවා. මාරම ලස්සන view එකක්. ඉතින් බොයිස්ලා ටිකට නම් හොඳ ගේම්ස් ටිකකුත් මෙතන තිබ්බා. එතකොට එක් කාටද? තාත්ති අයියලයි TT ප්ලේ කරනකන් වෙනුට ගියා කයක් කරන්න. ඉතින් කයකින් එයා ආසයි. ඉතින් එයා ඒකට ගියා. මං ඉතින් ලස්සනට වීඩියෝ එකක් බලන්නකෝ සන්සෙට් එකත් එක්ක ලස්සන එතන කයක් කරනකොට මාර්ම ලස්සනයි. අද ඊට පස්සේ ඉතින් අපි කට්ටිය පොඩ්ඩක් රිලැක්ස් වෙලා පොඩ්ඩක් චිට් චැට් එකක් දාගෙන ඉඳලා අපිට සිටි ලෑස්ති කරලා තිබ්බා ගේම්ස් ටිකක්. එයා තමයි අපේ ගේම් ඕගනයිසර්. හැම ට්‍රිප් එකේම එයා ගේම්ස් ටිකක් හොයාගන්නවා. ඒවා කරන්න ලේසිත් නෑ ඇත්තටම සමහර ගේම්ස් නම් කොහෙන් හොයාගන්නවද මන් දන්නේ නෑ. කොහොම හරි හොඳ ගේම්ස් ටිකක් හොයාගන්නවා. ඒ නිසා අපි හැම ට්‍රිප් එකේම සිටිට තමයි කියන්නේ ගේම්ස් ඕගනයිස් කරනකොට සිටිට තමයි රෙස්පොන්සිබිලිටි එක අපි බාර දෙන්නේ. ඉතින් මෙතනත් එක ගේම් එකක් නෙමෙයි ගේම්ස් ටිකක් තිබ්බා. ඉතින් ඒ ගේම්ස් ඔක්කොගෙම වින් කරන එක්කෙනාට ඒ කියන්නේ ගේම්ස් ටිකෙන් වැඩිම ගාණක් වින් කරන කෙනාට අපි $50 දෙනවා. ඒ කියන්නේ අපි කට්ටියගෙන් එකතු කරලා ගාණක් ඒ $50 අපි ඒ විනර්ට දෙනවා. ඉතින් ඔයාලත් බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ඔය ජී කලර් එක දැන් තනියම ඉවුවනම් අපි ජී කරන්නේ නැහැ. එහෙමද වෙන්නේ? පැනික් වුණානේ මේක. හරි. 35 යනවා. 1 2 3 start. එයා හොඳට TikTok බලලා ඉන්න හොඳයි. මේ මෙයාට ගේම් හොරෙන් කියලා කියනවා. මෙයා ප්‍රැක්ටිස් කරලා ඉන්නවා. මේක මොකද අවුලන්නේ ඩාර්ලින් ඔයා ගේම් ගා ගන්න ඕනේ ආ. නෑ 20ක් මගෙන්නේ. හරි 2 3 start. Hana, 1 2 3. Hari ඔයා හරි කියපුවා. ඔයා කවන්නේ කවන්නේ. අසුනේ මං කිව්වනේ සිංගුවක් කී කරනවා. Those were their consolation prizes. හරි හරි. 39 මයික්‍රෝවේව් බලවට නේ උදේ. ඔව් පොඩි පොඩි ඒවා. චුටි චුටි බලවා.
සුපර් අන්තිමේ නේ ෂුවර්. නෑ ඊට කලින් ඉවර කරන්න 3 start. අර පොඩ යා කම් නේ ඉස් පගින්න මම. පාඩුයි මට. නෑ පාඩුයි. නම්බර දෙකක් නම් ගියේ නෑ. ගියා. මිලිසෙකන්ඩ්ස්. අයියා යට දෙකක් ස්ටැක් වුණා දෙවෙනි එකේ දෙකක් ස්ටැක් වුණා. හරි පාරාදයි. ඒක උනා කියන්නේ සෝරි තා. අන්න අතන එකක් ඒ ස්ටැක්. වුණාට මම වෙලාව නැතිඳ මම කම්ප්ලේන්ට් කරනවා මේක. නෑ ආයි අරක එකක් ස්ටක් වුණා. කල්පනාවේ. කොහෙද මම ස්ටක් කරගන්නේ? ඔව් ඒකනේ. මේ ස්පෙක්ස් එක ඉවස් යනවා. කමන්න මාව බේරුවා. ඕකේ. 2 3 start. Ah. බාටෙන්ඩ. go. ඇපල් කපන්න නෙමෙයි. අම්මි චිය කරන්න ඕනේ. අම්මි බලන් ඉන්නේ ට්‍රික්ස් ඔක්කොම දැන් එයාගේ අල්ලගන්න. අඩේ 16 එයා නිකන්. හරි දැන් කවුද ඊළඟට පාලා ආන්ටිලා දෙන්නගේ අංකල්ගෙන. ආන්ටි පති. ආන්ටි සඳා. අන්ටි සඳා. 1 2 3 start. ඕ ඒ ගන්න එක තමයි කේස් එක. අන්න දෙන්නෙම නෑ කෝප්ප දෙකක් අහුවෙනවා. ඒකේ ඉඳලා මම ක්ලියර් ඒවා ගත්තා. ඒක එතන පොඩි සීන් එකක් තියෙනවා ක්ලියර් තියෙනවා. ඔව් රතු පාර කෝප් එකක් ගත්තා නේ. ඒක තමයි මම ගත්තේ ඔක මේවා වෙන්නේ. එතකොට හොඳයි. හොඳ වෙන්න තමයි. කොහෙද හොඳ? හොඳ කියන්නේ යා. හරි. Come on now. එයා ගන්න. හරි දැන්. තමයි පුරුදු කරන්නේ ගෙදර. ගෙදර පුරුදු කරනවා කියක අවද අපි හිටියා. අම්මා යා going good. හරි. පොඩක් පාස් කරන්න. හරි ඒක හරි. හරි. last one. Yay. Come on uncle. හරි. දැන් මේක මැත්ස් වලින් කියන්නේ මේ Oh, then apply maths වලින් යන්නේ. 1 2 3 start. අන්න කේස් වැටුනොත් කේස්. හරි දැන්. දෙකක් තිබ්බා. ඒක තමයි ට්‍රික් එක. ගියාම මට වෙලාවක් යන්නේ. අන්තර වෙලා යන්නේ. සුප්පේ හොඳටම ඩවුන්. ඊළඟ එක නම් දිනන්නේ. වැඩේ කරන්නේ. හරි. මට දෙකයි හරි. ගෙනියමු කොහොමද? ඊළඟ දෙක අපි ගෙදරට ගෙනියමු. yes. හරි. ඒක ඒකෙන් නෑ. දෙකයි. තාම ටයිම් තියෙනවා. තාම පුළුවන්. විනාඩි අපි එකමාරෙන් නවත්තනවා. වා චිල්ලෙන් තද කරගන්න. හරි ඉවර වෙලා විනාඩි එකමාර. නවත්තන්න. නෑ ආහා. කරන්න. අඩේ තුනක් දාගත්ත නේ. නෑ දෙකයි. වතුරක් දාගෙන ඉන්න පස්සේ. මේසි වැඩේ ටක් දාලා ඕක කට කරලා කටිනවා. විනාඩි 3 යන්නේ මොකක්ද? විනාඩි 3 වැඩි වගේ නේ. දෙකමාරක්. හරි. ඇතිනේ. හරි. 1 2 3 start. Nice. අයියෝ almost. Oh, good. එයා නම් දාගනි. Ah, nice. Come on done. okay. Oh, wow. තුනයි. ඔක්කොම දානවා. හරි තුනයි. ඔයා දදා දාන්න බෝල ආයෙ. ඔයා ආයෙ දාන්න දෙකමාර යනකම්. ඇයි මේ? එහෙම එකක් ලියාගන්න නෑ ටයිම් එක කීයද යාගේ? හරි යාගේ හරි ඉතින් දාන්න. යාට ඒ ටයිම් එක යුටිලයිස් කරන්න තව තියෙනවා ටයිම් එක. තව 3යි ආ. තව තියෙනවනේ ටයිම් එක. තව දදා. ඉතින් එයා දාපු දෙයින්. ඔව් එතකොට ඉතින් පැක්. ඕ. 9යි හරි 9යි 10යි 11යි උලන් නැතු යන වෙලෙදී 11යි 12යි
හලන්න සාදුට. නියමයි. 12යි අම්මට සිරි. කීයද එතකොට? 9යි නෑ. තව ටයිම් තියෙනවා. 12යි 9යි නෑ 12යි 13යි තාම. තව විනාඩි එකමාරක්. 13යි. විනාඩි එකමාරක් කප්පා. half century එකක් දාතේ. 14යි 15යි 16යි ක්ලියර්ලි තනුජ 23යි ඕ 24යි මේ දැන් අපිට මේ 25යි මේ පින්නද කියන්නේ 26යි පොඩ්ඩයි පොලිසියෙන් ගන්න. 26යි තප්පර 30ක් තියෙනවා. 27යි 28යි අම්බෝ. 28යි ඔය මුලින් රයන් තනුජි 28යි ඔව් ඒක නියම. පාරි. ස්පෝර්ට් ෆැමිලි. 29යි 30යි අන්තිම තප්පර 10යි තනුජි. 31යි 32යි වා කවුන්ට් කරන්න 6 33යි 5 34යි ඇති 2 ඇති. 1 හරි. කීයද? බෝල පිපල. බෝල පිපල. වතුරට පිපින්න එපා. ඔයාලා පතී කරපු දෙයමයි කරන්නේ. අන්න No pressure. අපිත් මෙතන no pressure. ඔයා වෙලාව අරගෙන කරන්නේ. නයි දාන්න කෝපේ. ඒක අල්ලගත්ත තා නැත්තම් බෑ හරි. අප්පා ඔන්න තනුජ මූණ යනවා දැන්. තනුජ මූණ. හරි. දැන් අමාරු යල්ලන්න. නයිස්. ඕකේ. දැන් ටික ටික යනවා. මචං මේ ඇහත් උට්ටන වැඩක් වෙන්නේ. ඉමට දාන්න එපා කොහොමද? හතරයි. අරගන්න. At least second place right arm. බෝතලේ. මම එච්චර දෙන්නේ කොහොමද? කිපිලා ගන්න නැද්ද නේ? නෑ මගේ යවනවා. හරි කරන්න ඕකේ පරිස්සමෙන් කරන්න තව විනාඩියක් තියෙනවා චුප්පේ 10ක් දාමු. යන්නේ යාරේ. මේක දාන්න. මේ මේකට දාන්න ඕල. ඒක දාන්න. කොහොමද එකපාරට? ගාන කිව්වා. 10 9 වෙනමට අවල ඔන්න 1 2 3 start. අපිට ඉන්න පුළුවන් ඩිසයින් කරන්න. අම්මා සිරියා ආනේ එළියට නේ. කොමෙඩි ඔය අයියෝ. කිව්ව කොමෙඩිය. ඒකටත් වතුර කනන් දායි. ඔව්. මේ කෝප්ප ඒ කෝපේ ඔච්චර එක්ස්පෙක්ට් කරන්න බෑ. කෝපේ අපි අල්ලමු මෙහිලා. ඔය එළියට දා ඔබ නගියාගෙන පම්පෝරියක් කරන එක ආවේ මොකද? 7යි. වීඩියෝ කරනවා. 8යි. උඹට දෙන්නේ යාළුවාගේ 9යි. 10යි නේ. අමාරුද? ආන්ටි ඉඳගෙන මේක ඉඳගෙන එක කෝප්පයක් අල්ලගන්න 12යි. 12යි. වතුර වැඩි එකකට යන්න. 5යි. 5යි. හයයි. හතයි. මේ 50 අංකල් පෙන්නයි අංකල් තමයි දෙන්න ඕනේ දිනන එක. Grand finale. Grand finale. Grand finale.
කවුද අයිති කරගන්නේ ඩොලර් 50? අපි බලමු. Ryan versus Delina. ඉතින් ඔහොම තමයි අපේ ගේම්ස් ටික උනේ. අනේ බලන්නකෝ මං අපි කැමරා එක සෙට් කරලා තිබ්බට කොහොම හරි අපි දන්නේම නැහැ කැමරා එකේ බැටරි අඩු වෙලා. ඉතින් ඊට පස්සේ කොහොම හරි දිලිනා අයියාගේ ගේම්ස් ටිකත් නැහැ. ඒ ටික මට හොයාගන්න නැහැ. තාත්තිගේ ප්ලේ කරන ටිකත් නැහැ. ඉතින් හැබැයි අම්මිගේ කොහොම හරි ෆෝන් එකේ තිබ්බා. මං තව පාරක් බලනවා. මම තිබ්බොත් අනිවාර්යයෙන්ම vlog එකට ඇඩ් කරන්න. ඉතින් කොහොම හරි ගේම්ස් ටිකෙන් අපිට විනර්ව සිලෙක්ට් කරගන්න තිබ්බේ අන්තිමට මෙන්න මේ දෙන්නගෙන්. මේ දෙන්නත් එක්ක සෙල්ලම් කරන්න හරි අමාරු වුණා අපිට ටිකක්. ඉතින් කොහොම හරි ඒ දෙන්න රොක් පේපර් සිසර් කරලා තමයි අන්තිමට අපි විනර්ව හොයාගත්තේ. මේ බලන්නකො කවුද දිනන්නේ කියලා ඉතින්. එන මල්ලි අපි ගියා. හරි බයි. ගෝල් ෆේස් යූ. බජට් එක කවර් කරගත්තනේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපි ගේම්ස් ටික කරලා අපේ අද දවසේ ගෙවුනේ. අනේ අපිට ඩිනර් හදන්න මුකුත් තිබ්බේ නැහැ. අම්මගේ යාළුවෙක් ඉන්නවා ඇඩිලේඩ් වල. අනේ නිලු ආන්ටි thank you so much. මේ ඔක්කොම කෑම නිලු ආන්ටි තමයි හදලා තිබ්බේ. ගොඩාක් මහන්සි වෙලා. ඉතින් thank you. හරිම රසයි කෑම. ගොඩාක්ම රසට තිබ්බා. අපි උදේටත් කෑවා. ඉතින් thank you නිලු ආන්ටි. ඉතින් මේ විදිහට තමයි මේ ඉන්නේ නිලු ආන්ටි. say hi. තවත් තියෙනවා. Oh my goodness. දවස් 5ක් enjoy ඔව්. YouTube channel එකක් තියෙනවා. මම සබ් ඇයි නිලු ආන්ටි බලනවා? කමෙන්ට්ස් උත් දානවා. මේ නිලු කියන්නේ මෙයා නෙමෙයි. එහෙනම්? ජීවෙන්. එවන්න මේ තියෙනවා. ඔයා බලන්නකෝ ආම් කියන්න ආම්ට දාන්න කියලා. හරි බයි. ඇයි තව එකක් තියෙනවා අර වයි මල්ලි. අර ඒක ෆේමස්. අයියෝ එවන් මල්ලි මේ වයි මල්ලි. ඒ අපේ group එකේ එකක් කියන්න. ඇයි තවත් එකක් තියෙනවා අනේ මන්ද අපි කියලා. තුනක් තියෙනවා. මෙයා නම් අනිවාර්යෙන් කරන්න ඕන අපේ ගමේ මේ ඔක්කොම ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ඇඩිලේඩ් ට්‍රිප් එකේ day 1 ඉවර වෙන්නේ. තාම ඉවර වෙනවා කියවට ඉවරම නෑ. ඉතින් තව රැ වෙනකම් අපි එක එක දේවල් කර කර ඉඳලා සින්දු කියලා ඊට පස්සේ තමයි අපි නිදාගත්තේ. ඉතින් ඊට පස්සේ මම හෙට අරන් එන්නම් ඔයාලට day 2 vlog එක. මොකද මේ ඔක්කොම මට එක vlog එකකට දාන්න ගියොත් එහෙම ගොඩාක් වෙලා යනවා. ඒක ටිකක් මූවි එකක් බලනවා වගේ වෙයි. ඊට පස්සේ ඔයාලටත් බෝරින් වෙයි. ඉතින් දැනටත් මං හිතන්නේ මේක තියෙනවා 40 to 50 minutes වගේ. ඒ ටිකක් දිග වැඩිදත් මන්දා. subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් ඊළඟ vlog එකේ මම ඔයාලව ඉක්මනටම හම්බ වෙන්නම්. Thank you for watching. Bye bye. මේ රෙකෝඩ් කරනවද? අනුමැතිය ඇතුව මේ කියලා රෙකෝඩ් කරා. එහෙම බෑ. ගෙදරට thank you මචං. හරි මචං එහෙනම් එල අපි මේ මම හිතනවා යාටත් මල්ලක් දෙයි කියලා. අංගල්ට තේරුණා. අපි ඒකම මට මල්ලක් දෙන්න මම මේ අපි මේ ඔක්කොම අතන